Okay, good evening හැමෝටම බබාලා ඔක්කොටම ඔන්න අද අපි අපේ ක්ලාස් එකේ රිවිෂන් තුන්වෙනි රිවිෂන් එක තමයි පටන් ගන්නෙ. අපි කතා කරා මේ වෙද්දී A B C D E F වෙනකම් ටීචර්ත් එක්ක අද ඔන්න ඔයාලා කතා කරන්න යන්නේ අද මම ඔයාලට උගන්වන්න යන්නේ ඉතුරු අකුරු තුන G H සහ I. Okay, then let's start. ඉස්සෙල්ලාම බලන්න මොකක්ද තියෙන අකුර කියලා. It's what? What is this letter? We call this as G. බබාලා මෙතන පොඩි මේකක් තියෙනවා. මෙතන G අකුර ටිකක් හරි අමාරු විදිහට ලියලා තියෙන්නේ. හැබැයි මේක අපි print මේක අපි computerize කරන හින්දා තමයි මෙහෙම එන්නේ නැත්තම් we write G as like this. Okay, G මෙහෙම ගත්තා මෙහෙම. Okay, මේකත් එහෙමයි පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මෙහෙමයි ලියන්නේ. මෙහෙම ගත්තා මෙහෙම මෙහෙම මෙහෙම. Okay, G. G අකුරෙන් බලන්න කවුද මේ ඉන්නේ කියලා. S දෙකකුත් තියෙනවා මේකට. What is this? Yes? Yes, it's gate. බලන්න මොන අකුරෙන්ද පටන් ගන්න කියලා gate කියන්නේ. It's also start with G A T E gate. Okay? G අකුරෙන් තමයි ඔන්න ඒක පටන් ගන්න. අපි ලියනවා මෙන්න මේ blank එකේ G අකුර. This is G A T E. What is the word? Gate. Okay, අපි මෙතනත් ලියමු G A T E gate. Gate කියන්නේ අපි ගේට්ටුවට ගේ ඉස්සරහට දාලා තියෙන්නේ for the safety. Okay, that's gate and let's write this in simple also. G මෙන්න මෙහෙමයි ලියන්නේ බෝලයක් ගත්තා like this නැට්ටක් දැම්මා. Okay, G A T N E gate. Okay, we will be moving on to the next one. Who is this? බෙල්ල දිග එක්කනා කවුද? Zoo එකෙත් ඉන්නවා. Yes, we called him as giraffe. Giraffe කියන වචනේත් පටන් ගන්නෙ මොන අකුරෙන්ද පුතේ? G අකුරෙන්. Okay, this is how to write giraffe. 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 Okay, this is here. Let's cut this one and write capital G here. මෙතන ලියමු capital මෙන්න මෙහෙම giraffe. Okay, simple G දාලා ලියමු G I R A double F E. It's giraffe. Okay. Next one, what is this? It's pretty simple. You already know this one. මොනවාද මේ? කන්න කැමතිද මේවා? What is it? Yes, it's grapes. G R A P E S. Grapes කියන එකත් පටන් ගන්නෙ මොන අකුරෙන්ද? G අකුරෙන්. Okay, shall we write it? Grapes. G R A P E S grapes capital වලින් ලියුවා අපි capital අකුරින් පටන් ගන්න. Next one simple grapes. G R A P E S grapes. Grapes කියන්නේ අපි මිදිවලට කියන English name එක තමයි grapes. G අකුරෙන් තමයි grapes කියන වචනේත් පටන් ගන්න. Okay? Okay. Next one.
මේ කවුද? හරිම cute එක්කෙනෙක් ඉන්නේ. Who is this? Yes? දැකලත් ඇති ඔයාලා මෙයාව ගෙදර අහල පහල ඇත්තති සමහර වෙලාවට පාරේ යද්දි දැකලා ඇති. Okay? බෑ කියලා තමයි කතා කරන්නේ හැමතිස්සෙම. Who is this? God. God කියන වචනේත් අපි පටන් ගන්නෙ what is the letter? G. Okay, let's write it here. G. Goat. G-O-A-T. Goat. Goat කියන්නේ කවුද? එළුවා. Okay? Let's write it in simple form, simple letters by using simple letters. G-O-A-T. Goat. එළුවා. There's another word here. You are using this to play music. What is it? Yes? Starting with G is a musical instrument. Play කරන එකක්. ඔයාලගේ ගෙවල් වලත් ඇති සමහර විට අක්කලා අයියලා play කරනවා ඇති. ඔයාලා සමහර විට play කරන්න දන්නවා ඇති. What is it? Guitar. Guitar. G U I T A R. අපි බබාලා G කියන එක අපි මේ වචනේ මේ අකුර G කියලා කිව්වට there's another sound inside this G. sound එක ටිකක් වෙනස්. goat, gate කියද්දි මොකක්ද ඇහෙන වචනේ? ඇහෙන ශබ්දේ ඉස්සරහම g sound එක ඇහෙනවා අපිට G අකුරෙන් පටන් ගන්න වචන තියෙද්දි. ඒක චුට්ටක් පැටලෙනවා. හැබැයි චුට්ටක් මතක තියාගන්න ගත්තාම ලේසි G අකුරෙන් අපිට හම්බ වෙන වචන කියවන්න. So G අකුරේ තියෙන G අකුරේ sound එක G අකුරේ sound එක තමයි ගොඩාක් වෙලාවට g. ඒකයි gate වෙන්නේ. ඊට පස්සේ guitar උනේ. Okay? grapes උනේ. ඒ G අකුරේ sound එක g නිසා. සාමාන්‍යයෙන් අපි සිංහල අකුරු ලියද්දිත් ඒ කියන්නේ සිංහල වචන ලියද්දි ඔයාලගේ නම් ලියද්දිත් අපි පාවිච්චි කරන්නේ G අකුර g කියන sound එකට. Okay? ඒකත් මතක තියාගමු අපි මෙහෙම. Okay? Here guitar. Let's write capital G here. Guitar. Guitar කියන්නේ මොකක්ද? guitar එක. Okay? Here G U I T A R. guitar. Tararang rang rang ගලගන්නේ. Okay, you are playing that guitar. guitar. Okay? ඊළඟට තව එකක් තියෙනවා බලන්න ලස්සන. මේක නම් පේනවද දන්නේ නැහැ එහෙම. මැණිකක් වගේ. මැණිකට අපි කියනවා ඉංග්‍රීසි වලින් gem කියලා. Okay? It has a different sound. J like giraffe වගේම තමයි මෙතන gem කියන වචනේත් පුතේ G අකුරෙන් පටන් ගන්නෙ. හැබැයි අර වගේ g sound එකක් මේකට නැහැ. Okay? හරිම simple. අකුරු තුනයි G E M gem. You are my gem. ඔයා මගේ මැණික කියලා කියනවා නේද අම්මලා? Okay, අම්මලා කියනවා තාත්තලා කියනවා ඔයාලට. නේ? Gem means මැණික. Starting with G. Gem. Here G E M gem. Okay, gem මැණික. Okay, manic. Let us gem කියලා manic. Last one for the name letter G. මොකද්ද? gloves නේ. අපි සාමාන්‍යයෙන් පොහොර මොනා හරි මේවා කරනවා නම් සමහර වෙලාවට උයද්දි පාවිච්චි කරනවා gloves දානවා. ආයේ මොනා හරි ඔයාලා දැකලා ඇති ડોක්ටර්ස්ලා ඔයාලට වැක්සින් කරද්දි බෙහෙත් විදිද්දි එහෙම gloves දානවා.
ඕකේ කොරෝනා ටයිම් එකේ තිබ්බ ග්ලව්ස් මතක ඇති. ග්ලව්ස් කියන වචනෙට කොහොමද ස්පෙලිංස් පටන් ගන්නෙ? G වලින්. GLOVES gloves. මොකද්ද පුතේ ඒකේ සවුන්ඩ් එක එතන? G G G gloves. okay G අකුරෙන් giraffe, gem කියන්නත් අපි j පාවිච්චි කරනවා. other time we use it as g sound g කියන g sound එක හදන්න අපි පාවිච්චි කරනවා G අකුර. okay shall we write it? gloves G L O V E S gloves. okay let's write it in simple letters. G L O V E S gloves. okay ඔන්න අපි බලමු මොනවද අපි කතා කරේ කියලා. ඉස්සෙල්ලාම අපි කතා කරේ පැටියෝ. මෙන්න මේක. what is this? gate. G gate. then G giraffe. මෙතන g sound එක තියෙන්නේ මේ බලන්න. gate. okay g here j okay g sound එකක් තියෙනවා. j sound එකක් තියෙනවා මේ G අකුරේ. okay පළවෙනි එක මොකද්ද අපි කතා කරේ? gate කියන එක. ඊළඟට මොකද්ද අපි කතා කරේ? බෙල්ල දිග කන කවුද? the animal who has a long neck. you can't imagine that neck. එච්චරටම දිගයි ඒක. කවුද? giraffe. ඒක කොහොමද පුතාලා පටන් ගන්නෙ? මොන sound එකක්ද තියෙන්නේ මට කියන්න? j for the before one g okay ඊළඟට අපි කතා කරා your favorite fruit. what is it? grapes කියද්දී කොහොමද එන්නේ? මොන sound එකද අපි G අකුරට දාලා තියෙන්නේ? g okay grapes මිදි. ඊළඟට අපි කතා කරා goat නේ? g again goat. okay එළුවට අපි කියනවා goat කියලා. g next one we are using it to play music. what is it? guitar. g okay G අකුරට පටන් G අකුරට j sound එක නැතුව g sound එකෙන් අපි පටන් අරගෙන තියෙනවා guitar. okay ඊළඟට මේක මොකද්ද? what is it? gem. gem. okay අර වගේ ඔන්න g sound එක ඇවිල්ලා දැන් මොකද්ද තියෙන sound එක? j. okay gem මැණික. you are my gem. ඔයා තමයි මගේ මැණික කියලා කියන්නේ. okay last one for the G letter we discussed gloves. gloves කියන්නේ අතට දාන අත්වැසු. okay g gloves. okay that's it for G. then we have another beautiful letter. what is this letter? what is it? H අකුර. හරිම ලේසි ලියන්න මේ බලන්න. මේම ඉරක් දැම්මා, මේම ඉරක් ගැහුවා, මෙන්න මේම මැදින් ඉරක් ගැහුවා. okay then this one is pretty easy like this. okay මේම ඉරක් ගැහුවා, මෙන්න මෙහෙම චුටි නැට්ටක් දැම්මා. හරිම easy. capital simple H. මොකද්ද H අකුරේ sound එක? yes H අකුරේ sound එක තමයි h. what is it? h hat. h horse. okay h hen. okay h කියන්නේ අපි okay h මෙන්න මේක sound එක.
H. That's why මේක පුතේ hat උනේ. බලන්න hat. HAT hat. hat කියන්නේ මොකද්ද? තොප්පිය. Okay, අපි දාන්නේ ඔළුවට තොප්පිය. HAT. Let's write it here also. H A. Then what is it? T. HAT hat. Okay. ඊළඟට මේ කවුද බලන්න ඉන්නේ? ලස්සන හරි cute hen. hen කියන්නේ කිකිලිට. Okay. අපි කුකුලට කියන්නේ rooster කියලා. Okay. rooster ඊළඟ දවසේ කියන්නේ උනේ කුකුලා කවුද කිව්වම hen කියලා නම්. Okay. hen කියලා කියන්නේ කවුද? කිකිලි. Okay. කිකිලිට තමයි අපි කියන්නේ hen කියලා. Okay. බලන්න මොනවා කරින්ද පටන් ගන්න පැටියෝ? Hen also starts with H. H-E-N. Hen. Okay? Let's write it here. H-E-N. Hen. Okay? Kikili. Let's write it in simple letters also. H-E-N. Hen. Okay? ගන්න. Okay? හරි 아무ත් sound එකක් තියෙන නේද hen ගේ. ඔයාලට නම් පුළුවන් ඒ sound එක ටීචර්ට නම් බෑ චුට්ටක්. hen ගේ sound එක. හැබැයි හරි shock එකක් නේ. මෙතනත් බලන්නකෝ හරි cute එකක්. Okay? මොන අකුරෙන්ද පටන් ගන්න hen කියන්නේ? H අකුරෙන්. H-E-N. hen. hen. Okay? Next one. Let's do this. මම මේක ඒ අකුර කරද්දී ඔයාලට මතකද කරා මම ටීචර් කියලා දුන්නා aeroplane කියලා එකක්. aeroplane වෙනුවට මෙන්න මෙතන මොකද්ද පාවිච්චි කරලා තියෙන්නේ? අපි සාමාන්‍යයෙන් aeroplane එක කියන්නේ අර දිගට ගොඩාක් අයට යන්න පුළුවන් එක තමයි aeroplane කියලා කියන්නේ. Okay? Normally this is babala helicopter එක. aeroplane එක අයියා බබා නම් helicopter එක චූටි. helicopter එකට යන්න පුළුවන් දෙන්නෙක් තුන් දෙනෙක්ට හතර දෙනෙක්ට වගේ. හරිම සීමිත ප්‍රමාණයකටයි යන්න පුළුවන් helicopter එකේ. Okay? ඒක චූටි. මේ බලන්න හරි cute එක. හරි චූටි මල්ලි බබෙක් වගේ helicopter. sorry. aeroplane එකේ. helicopter කියන එකත් පටන් ගන්නෙ මොකෙන්ද? H අකුරෙන්. It's her. Her helicopter. Her helicopter. Okay? Her helicopter. Okay? Let's write it here. Helicopter. H-E-L-I-C-O-P-T-E-R. Don't need to try to remember those things because it's a little bit long, but you have to remember what's helicopter කියපු ගමන්. Okay? දැන් ඔන්න ඔයාලා අහසේ මෙහෙම එකක් මේ වගේ පොඩි එකක් යනවා නම් don't say අයන් අම්මා plane එකක් යනවා කියන්න ඔන්න බෑ. Okay? Hereafter you have to use the word helicopter. Okay? helicopter කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. helicopter. Her helicopter. Okay? ඊළඟට මොකද්ද මේ තියෙන්නේ? It's also really cute. මොකෙන්ද අපි අනයක් කොහොම තියලා අනෙන් ගහන්නේ මොකෙන්ද අනේ බහින්න? මොකෙන්ද ගහන්නේ අපි? Yes, it's hammer. hammer කියන වචනේ පටන් ගන්නෙත් මොකෙන්ද? H අකුරෙන්. hammer. hammer. මිටිය. Okay? hammer කියන්නේ මිටිය. Let's write it here. Hammer. Hammer. ඊළඟට ඔන්න තියෙනවා පැණිම පැණි රස මොකද්ද මේකට අපි කියන්නේ? පැණිම පැණි රසයි මේක. What is it? Yes? මේ බලන්න bees ලත් ඉන්නවා.
මීමැස්සොත් වටේට ගෙනවා. ඒ කියන්නේ මීමැස්සෝ තමයි මේක හදන්නේ. then what is it? honey. honey කියන්නේ මොනවද? මී පැණි වලට. okay? honey කියන වචනේත් පටන් ගන්නේ h අකුරෙන්. let's write it here. honey. 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 Okay? Honey. Let's write it here. HONEY. Honey. Okay? honey කියන්නේ පුතේ මොනවටද? මී පැණි වලට. Okay? H අකුරෙන් පටන් ගන්න තව වචනයක් තමයි honey. Okay. Next one. Let's move on to the next one. බලන්න මේ මොකක්ද කියලා. Last one. For H. What is it? House නේද? ලස්සන ගෙදරක් බලන්න. A red color roof and a white color walls තියෙනවා. It was a brown color door එකක් තියෙනවා. There is a brown color window also there. brown color එකේ red color එකෙන් වහලේ යහලා තියෙනවා නේද? ලස්සන house එකක්. Okay, house කියන වචනේ පටන් ගන්නෙත් මොන අකුරෙන්ද? H අකුරෙන්. House. Okay, let's write it here. House. 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 Okay, house. 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 Okay? ඊළඟට ඔන්න අපි කියමු බලන්න මොනවද කතා කරේ කියලා H අකුරෙන්. house. honey. hammer. then helicopter. Okay? then what is it? hen. Okay? then what is it? hat. Okay? මේක තමයි H අකුරෙන් එන්නේ. මොකද්ද H අකුරේ සවුන්ඩ් එක? කියන්න බලන්න. ඇහෙන්න. H අකුරේ සවුන්ඩ් එක h. Okay. ඊළඟට ඔන්න අපි එනවා මොන අකුරටද? What is this letter? අපි මේ letter එකට කියන්නේ මොකක් කියලාද? I. Okay? I අකුර. හරිම ලේසි. මේ බලන්න. I අකුර ලියන විදිය. මෙහෙම ඉරක් ගැහුවා. මෙහෙම ඉරක් ගැහුවා. මෙහෙම ඉරක් ගැහුවා. හරිම ලේසි. කොබාන සිම්පල් I අකුර ලියන විදිය. මෙන්න මේ මීරක් ගාලා මෙන්න මෙයාට චූටි මොකද දාන්නේ? ඩොට් එකක් උඩින් තියෙන එක විතරයි කරන්න තියෙන්නේ. Okay? then I completed. Okay? බලන්න ඉස්සලාම ඔයාලා වගේ චූටි බබෙක් අපි සාමාන්‍යයෙන් අතේ වඩාගෙන යන අර මෙහෙම දොයි කරන බබාලා ඉන්නේ නේද? ඔයාලටත් ඇති නංගිලා මාලිලා චූටි ඔයාලගේ නැන්දලා මාමලාට එක්කෝ ඇති චූටි නංගිලා මාලිලා නේද? අපි පුතේ මෙහෙම අතේ වඩාගෙන යන චූටි බබාලට කියන්නේ ඉංග්‍රීසි වලින් infant. මොකද්ද කියන්නේ? infant. infant කියලා කියන්නේ අපි කාටද? චූටි බබාලට. හරිද? infant. කොහොමද බලන්න? e අකුර e තමයි එකේ සවුන්ඩ් එක. e. okay? I එකේ සවුන්ඩ් එකේ I අකුරේ සවුන්ඩ් එක මොකක්ද? e. infant. okay? infant කියන්නේ චූටි බබාලට. කොහොමද show me like this. okay? මේ මාතේ ගෙනියන චූටි බබාලට තමයි අපි infant කියලා කියන්නේ. okay, let's write it here. infant. okay? infant කියලා කියන්නේ
චූටි බබාලට මෙහෙම අතේ අරන් යන බබාලට අරගොල්ලෝ අපි බේබි කියන වචනේ පාවිච්චි කරන්නේ. මෙතන infant. Okay, let's write it. Here, infant. Okay, infant. ඊළඟට ඔයාලා ආසම කරන කෑම. What is this? It's ice cream. අනේ මේක නම් මම කියන්න ඕනේ නෑ, මේක දන්නවා මොකක්ද කියලා දැකපු ගමන්. Okay, ice cream කියන වචනේ පටන් ගන්නෙත් ඔන්න I අකුරෙන්. ICE ice cream. I අකුර. Okay, I එකේ මම මොකද කලින් කියපු sound එක E සහ මෙතන I කියන එකක් තියෙනවා. I දෙකම තියෙනවා. Okay, I අකුරේ එකයි මේක ice cream උනේ. Okay, ice cream. ice cream වලට කියන්නේ අපි simple letters වලින් ලියමු. ice cream. ice cream. ඊට පස්සේ බලන්න චූටි සත්තු ගොඩක් ඉන්නවා. මේ නේද? චූටි කුරුමිනියෙක් ඉන්නවා, චූටි කැටපිරා කෙනෙක් ඉන්නවා, butterfly is also there. චූටි සත්තුන්ට I අකුරෙන් පටන් ගන්න වචනයක් තියෙනවා. අපි මේ චූටි සත්තුන්ට අපි කියනවා ඉංග්‍රීසි වලින් insect කියලා. Okay, insect, කෘමි. Okay, insect එකත් පටන් ගන්න පුතේ I අකුරෙන්. insect. Okay, INSECT. insect. insect කියලා කියන්නේ චූටි සත්තුන්ට. Okay, අපි ලියමු මේක simple වලින්. insect. අර මම කිව්ව ice cream එකට දාපු I එකේ අපි I කියන sound එක ගොඩක් තියෙන අඩුවෙන් I අකුරේ හරිම sound එක තමයි E. Okay, එකයි මෙතන insect වෙලා තියෙන්නේ. insect කියන්නේ කවුද? කෘමි. මේ බලන්න. I තියෙනවා ලස්සන තීන්ත බෝතලයක්. Okay, තීන්ත වලට කියන නම අපි පටන් ගන්නෙ I වලින්. Okay, I ink. Okay, let's write it here. Ink. Okay, I අකුරෙන් මොකද පටන් ගන්න? තව වචන I ink. Okay, E sound එක. ඊළඟට ඔන්න තියෙනවා ඔයාලා මේක දැකලා ඇති කොහෙද? මේ නම් ඔයාලා හැබෑවටම නම් දැකලා නෑ මෙහෙම එකක්. මොකද අපේ රටේ හිම වැටෙන්නෙත් නෑනේ. මේක සාමාන්‍යයෙන් ඇන්ටාර්ක්ටිකාවේ තමයි තියෙන්නේ. Okay, this is igloo. Igloo කියලා කියන්නේ ශීත පැතිවල මිනිස්සුගේ ගෙදරක්. Okay, මෙන්න මේ විදිහට යාලා හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුළේදී චුට්ටක් රස්නේ තියෙනවා. Okay, ඒකට අපි කියන්නේ igloo කියලා. Okay, ඒකත් අපි පටන් ගන්න මොන අකුරෙන්ද? I අකුරෙන්. igloo. IGLO. igloo. Okay, next one. What is this? Last one. Fly. මුහුදෙන් වට වෙලා තියෙන චූටි මොකක්ද? දූපතක් නේ. Our Sri Lanka is also what is island. Island කියලා කියන්නේ දූපතට. Okay, island කියන වචනේ පටන් ගන්නෙ I අකුරෙන්. Let's write it here also. Island. Okay, island කියන්නේ දූපතකට. අපි ආයි කරමු වචන ටික. Island. Island. Next.
igloo. Next. I ink. Sorry. Insect. Chuti krumio. Chuti sattu. Ice cream. Okay. ඊළඟට I infant. Next one අපි H අකුරට එනවා. house. honey. hammer. helicopter. hen. hat. Then G, gloves, gem, guitar, goat, grapes, giraffe and gate. ඔන්න ඔය ටික තමයි අද අපි දවසේ කතා කරේ. ඕකේ? එහෙනම් ඔන්න අපි GHI අකුරු ටිකත් ඉවරයි. ඔන්න A B C D E F G H I අකුරු 9ක් ඉවරයි. ඊටු ටිකත් අපි කතා කරමු ලබන සතියේ. ඕකේ? J K L M වෙනකම් අපි කතා කරමු ඊළඟ දවසේ. එහෙනම් ගිහින් නම් බයි.